Shalom from Israel. Hi. අර්ධ මානවයා. අර්ධ මානවයා කිව්වේ කවුද? අර්ධ මානවයන් හොයාගන්න පුළුවන් කොහෙන්ද? මෙන්න මේක ගැන කතා කරන්න ඕන කියලා ගොඩ දවසක් හිතේ තියාගෙන හිටියත් කාල වේලාවක් නැතුව ගියා. කොහොම වුණත් අද දවස හොඳම දවස සබත් දවස ඊශ්‍රායලයේ. බොහෝම නිස්කලංකව නිවි සැනසිල්ලේ මිතුරියකගේ ගෙදර ගිහිල්ලා එන ගමන් තමයි අපි ඉන්නේ. මේ ඉන්නේ හොලොන් ප්‍රදේශයේ. ලස්සනම ප්‍රදේශයක් හොලොන් කියන්නේ. ඉතින් හොලොන් වල ඇවිද යන ගමන් කතා කරමුකෝ අපි මේ අර්ධ මානවයෝ ගැන. ඔබට මතක ඇති සමීරගේ ෆ්ලොටිල්ලා. ෆ්ලොටිල්ලා කියන්නේ බර බෝට්ටු සවාරිය. අඬු හතරෙන් එක අඬක්වත් කැඩෙන්නේ නැතුව ගියාටත් වඩා ලස්සනට ගෙදෙට්ටම බොහොම පරිස්සමින් ඇවිල්ලා යුදෙව්වන්ට යුදෙව් රටට ඇතුල් වෙලා ලස්සනට ගෙදර ඇවිල්ලා මේ යුදෙව්වන්ට යුදෙව් සංහතියටම කියනවා සබ් හියුමන් එහෙමත් නැත්නම් අර්ධ මානවයෝ කියලා. වචනයක්වත් හරියට දන්නේ නැතුව ඒ වචනේ ගැඹුර හොයලා බලන්නේ නැතුව ඇය කොහොමද අර්ධ මානවයා කියලා කිව්වේ. හොඳයි. අද අපි බලන්න යන්නේ අන්න ඒ අර්ධ මානවයෝ ඉන්නේ කොහෙද? ඒ කවුද කියලයි. ආගෙන ඉන්න. පොඩ්ඩක් ඔබ අවදියෙන් සිටිය යුතුයි. සූඩානේ පුංචි ලපටි කිරි කැකුළු අනේ 6-4ක් නොදරෙන කිරි දරුවන් ලොකු ගලක් බැඳලා අත් දෙක කකුල් දෙක පිටිපස්සට තියලා ගැට ගහලා මරා දාලා තියෙන සිරුරු ඔබ දැක්කද? මෙන්න අර්ධ මානවයෝ. කවුද? ඔය සමීරගේ ජන කොට්ටාසෙම ඔය අන්තවාදී මුසල්මානුවන් කරන නින්දිත අපරාධ අන්න අර්ධ මානවයෝ. එයාලගේ ජන කොට්ටාසෙන්න එළියට පැනපු අර්ධ මානවයෝ ඔන්න ඉන්නවා. ඒ විතරක් නෙවෙයි. ඔක්තෝබර් 7 වෙනිදා අමතක කරන්න එපා. දැන් අපි කතා කරන්නේ මේ දැනුත් මේ වෙලෙත් සිදුවෙන හෙන ගහන අපරාධ අර්ධ මානවයෝ සමීරගේ ජන කොට්ටාසෙම සිටින පුංචි ඔය උගන්ඩාවේ පුංචි දැරිවියන් වහල් ගණිකා වෘත්තියට තබාගෙන එහෙමත් නැත්තම් සමූල හැටියට නින්දිතව මට ඇත්තටම කියනවා නම් කාන්තාවක් හැටියට මට ඒක විස්තර කරන්න බෑ. මං කියවපු දේවල් ඒක හරි අපහසුයි විස්තර කරන්න. එච්චරටම වද දීලා මැරෙනකම් මෙච්චර දෙයකට අනේ මේ පුංචි දැරිවියන් කොහොමද මුහුණ දෙන්නේ? මේ විදිහට සමූල දූෂණය කළා. ඈත එනවා මේ වගේ අන්තවාදී මුස්ලිම් කණ්ඩායමකට පුද්ගලිකව ඔබ හිතලා බලන්න. ඔබ ඈතදී දුටුවොත් අනේ වෙවුලලා මැරෙයි. ඔවුන් දෙන වද 32 දරා ගන්න බෑ. එක්ක පන පිටින් ගිනි තියනවා නැත්තම් ගල් ගහලා මරනවා නැත්තම් කපලා කොටලා ඔවුන් පුදුම විදිහට මිනිසුන්ව දූෂණය කරලා මරන්නේ. මෙහෙම තියෙන ජන කොට්ටාසයක් ඉන්න සමීරගෙම ජන කොට්ටාශයක් වන අර්ධ මානවයෝ ඉඳගෙන ඇය කෙසේ යුදෙව්වන්ට ඇඟිල්ල දික් කරාද? යුදෙව්වන් සම්පූර්ණ මානුෂීය ඒ වගේම මිනිසත්කම මනුෂ්‍යත්වය ඊටමත් වටිනා කොට අගය කොට සලකන ජන කණ්ඩායමක්. එහෙම තියෙද්දී මේ රටවල් වල අපිට අර්ධ මානවයොත් එක්ක ජීවත් වෙන්න බෑනේ. හැබැයි අපිට ගාසා තීරවල් වලට ගිහිල්ලා ඔය කියන ත්‍රස්තවාදී අන්තවාදී ඉන්න ආෆ්‍රිකා පැතිවලට ඔය වගේ අන්තවාදී එක්ක අපිට අද රැකියාවක් තියා නිකමටවත් යන්න පුළුවන්ද ටිකක් හිතලා බලන්න. මිනිසුන්ට තමන්ගේ ජීවිතයකට උදව්වක් උපකාරයක් කරන මිනිසුන් දොහි ඉන්නේ. නමුත් මේ රටවල් වල අද පවුල් පිටින් ඇවිල්ලා ඒ අයගේ ජීවිත සුඛිත මුදිත කරගෙන ලස්සනට ජීවත් වෙන මේ වගේ මනුෂ්‍ය කණ්ඩායමකට අර්ධ මානවයෝ කිව්වාම අපේ හදවත් කම්පාවට පත් වෙනවා. ඒ මොකද අර්ධ මානවයන්ට අර්ධ මානවයෝ නොකියන නිසා. තමන්ගෙම ජන කණ්ඩායමක් මේ විදිහට තිරිසන් විදිහට හැසිරෙනවා. බලන්න කවුද අද තිරිසන් විදිහට හැසිරෙන අර්ධ මානවයෝ කියලා. එහෙම බැලුවොත් ඇෆ්ගනිස්තාන් වල ඉන්න ත්‍රස්ත කණ්ඩායම්. එහෙම නැත්නම් අල් කයිඩා කියයි හමාස් කියයි විවිධ නම් වලින් ISI මේ වගේ තිරිසන් විදිහට හැසිරෙන්නේ කවුද? අන්තවාදී මුසල්මානුවන්. ඇත්තම කිව්වොත්
මේ අයට මේ අයගේ ඒ අය කියන විදිහට ඒ ධර්මයෙන්ම තමයි ඒගොල්ලන්ට ওই ටිකට අවසර දීලා තියෙන්නේ. ඒක තමයි ඒ අය ওই විදිහට හැසිරෙනවයි කියලා කියන්නේ. ඇත්තටම හොයලා බැලුවා. හොයලා බැලුවාම අනිවාර්යෙන් ඒ අයගේ කර්තෘවරුන් විසින් සඳහන් කරලා තියෙනවා ඔවුන්ගේ දෙවියන් අදහන් නැති හැමෝමව ඔවුන්ට දූෂණය කරන්නත් ඒ වගේම මේ විදිහට මරා දමන්නත් අවසර දීලා තියෙනවා. ඔන්න ඔය කෑලි කොටස් එකතු කරලා අරගෙන තමයි මේ විදිහට ඔවුන් හැසිරෙන්නේ. දැන් සාමාන්‍යයෙන් මිනිසුන් අතින් මේ දේවල් මේ මිනිසුන් කිව්වට අන්න අර්ධමානවයෝ. අන්න ඔය වගේ තිරිසනුන් අපේ සමාජයේ අපිට මෙහෙන් දකින්න හම්බෙනවා කවුරු හරි දූෂණය කරලා මිනිසෙක්ව මරලා විවිධාකාරයේ සිදුවීම්. නමුත් කණ්ඩායම් හැටියට ආගමකට අනුකූලව මේ විදිහට කරන්නේ කවුද? මෙන්න මේක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔන්න දැන් අපි මගේ මාතෘකාවේ පොඩි කොටසකට පටන් ගන්න උදව්වක් ලැබුණා. මම මේ දැන් ඒක තමයි පටන් ගන්න යන්නේ. අපි මේ ළඟකදී කතාවක් අපිට හොගාලා තුටු දෙන මාතෘකාවක් අපිට සමාජ මාධ්‍ය හරහා ඔය හැමතැනින්ම අපිට දැනගන්න ලැබුණා. හාමුදුරු නමක් විසින් අවුරුදු 12ක දැරිවියක් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ දන්න විදිහට මව තමයි මේක මේ දැරිවියව ලබලා දීලා තියෙන්නේ. ඉතින් ඕන් මවගේ කැමැත්තෙන් තමයි මේ දේවල් සිදු වෙලා තියෙන්නේ. කොහොම වුණත් අනුමත කරන්න බැරි අප්‍රිය සහගත හෙලා දැකිය යුතු කරුණක්. හෙලා දකින්න ඕනේ සමාජයක්. ශිෂ්ට සම්පන්න සමාජයක මේ විදිහේ දේවල් සිදු නොවිය යුතුයි. විශේෂයෙන්ම ධර්මයක මේ වගේ ආගමක නායකත්වයක් දරන කෙනෙක් කොහෙත්ම වෙන්න බෑ. සම්පූර්ණයෙන්ම හෙලා දකින්නවා. ඒ වගේම දැන් අපි ආගම් වර්ග තියෙනවානේ. බුද්ධ ආගම වෙන්න පුළුවන්, කිතුණුවන් වෙන්න පුළුවන්. මේ අය අතින් අඩු වැඩි වශයෙන් මේ වගේ දේවල් ඕන තරම් වෙලා තියෙනවා. ඒ සියලුම දේ අපි හෙලා දකිනවා. සමස්ත සාමූහික ජනතාවක් හැටියටත් සමාජ මාධ්‍ය ජාලාවේ දඬුවම් දෙනු ගගා බොහෝ ඒක ඇද ගත්තා. මිනිස්සුන්ට ඕනේ ඒ කිතුණු ජනතාවක් වෙන්න පුළුවන්, බෞද්ධ ජනතාවක් වෙන්න පුළුවන්. විශේෂයෙන් බෞද්ධ අය පවා විශේෂයෙන් කෑ ගැහුවා මේ විදිහට වෙන්න පුළුවන්ද කියලා දඬුවම් දෙන්න කියලා තමයි කියන්නේ. හැබැයි බුදුදහමට අනුකූලව කිසි දවසකවත් කිසිම විටක එක බණ පදයකවත් කොත්තනකවත් සඳහන් කරලා නැහැ මේ වගේ දේවල් සිදුවෙන්න. කිසිම දෙයක් සඳහන් වෙලා නැහැ, අනුබල දීමක්වත් සිද්ධ වෙලා නැහැ. මේ වගේ මිනිස්යන් මේ වගේ විදිහට හැසිරෙන නායකත්ව ඕන තරම් අපි එදත් දැක්කා අදත් දකිනවා. අනාගතෙත් ඉන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඕක නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ යම්කිසි ආගමක ධර්මයක දැරිවියන් අවුරුදු 12ට විවාහ කරගන්න පුළුවන් කියන එක තමයි ප්‍රශ්නය. දැන් අර ආගම්වල කවුරු වුණත් ඒ පූජකවරු ඔය වගේ වැරදක් කළොත් ඒක පහත් කොට සලකලා ඒකට නීතිය ක්‍රියාත්මක කරන්න අනිවාර්යයෙන්ම මිනිසුන් හැටියට ඔය සියලුම ජන කණ්ඩායම් උත්සුක වෙනවා. නමුත් මේ කොහොමද ආගමක ධර්මයක අවුරුදු 12ට දරිවියක්ව විවාහ කර දෙන්න අවසර දෙන්නේ? මේ අපිට කියලා දෙන්න මුස්ලිම් දැන් ඔය තියෙනවලනේ ඔය කාන්ති උසාවිද ඔය මොනවාද තියෙනවා මට එච්චර ඔය ඒගොල්ලන්ගේ තියෙන උසාවි ගැන දැනුමක් නැහැ. නමුත් මේවා දන්න කියන අය අපිට හඬ දැන් නැගීගෙන එනවා මේ අයට අවුරුදු 12 දැරිවියන්ම විවාහ කිරීමේ හැකියාවක් ඇති නීතියක් තියෙනවා කියලා. හොඳයි, තියෙනවද නැද්ද? එහෙමනම් ඒ කෙසේද ශිෂ්ට සම්පන්න සමාජයක මේ වගේ අශීලාචාර නීතියක් මේ විදිහට නීති රැගෙන ඉන්නේ කොයි ධර්මයෙන්ද? එහෙමනම් අපිට තියෙන්නේ සමීරගෙන් අද අහන්න තියෙන්නේ
ඔබේ ජන කණ්ඩායම් වල යම් කොටස් තියෙනවද මේ වගේ අර්ධ මානවයන් විදිහට හැසිරෙන? එහෙමනම් ඔබේ නීති පද්ධති මේ අර්ධ මානව ශිෂ්ටාචාර තියෙන නීති පද්ධති හදාගෙන ඉන්න. ඒ මොකද යුදෙව්වන්ට යුදෙව්වන්ගේ නීති සංස්ථාවල් වල ඇතුළත්ව කවදාවත් දැරිවියක් අවුරුදු 12ක කිසිවිටකත් විවාහ වීමට අවසර නැහැ. විවාහ වෙනවා තියා බැරි වෙලා හරි යුදෙව්වෙක්ගේ අතින් මේ වගේ දැරිවියක් දූෂණය කරොත් තද දණ්ඩ නීති සංග්‍රහයකට ඇතුළත්ව බරපතල දඬුවම් තියෙනවා දැරිවියක්ව දූෂණය කරනවා කියන්නේ. ඒ වගේම තමයි යුදෙව්වන්ගේ ධර්මයේ වගේම තමයි ඔවුන්ගේ ආගම ධර්මයට අනුකූලව බරපතල දඬුවම්. ඒ වගේම තමයි බෞද්ධයන්ටත් බෞද්ධයන්ගේ ප්‍රශ්නයක් නෑ ස්වාමින් වහන්සේලාද කවුද කියන්නේ. කිසිම නීතියක් නෑ බරපතල දඬුවම් තියෙනවා. කිතුණුවන්ගේ එයිටත් වඩා බරපතලයි. කිතුණුවන්ගේ ධර්මයට අනුකූලව යේසුස් වහන්සේ කියන්නේ මොකද මං කිතුණුවෙක්ින්ද දන්නවා යේසුස් වහන්සේ කියන්නේ දරුවෙකුට කරදර කරන කෙනෙක් බෙල්ලට ගලක් බැඳලා වතුරට දාන්න කියලා. ඒ කියන්නේ මොනතරම් දරුණු දඬුවමක්ද ගිලිලා මැරෙන්න. එතකොට මේ වගේ ගලක් බැඳලා වතුරට දාන කියන ධර්මවල අතර මෙවැනි දෙයක් සිදුවන්නේ කෙසේද? මම සමීරගෙන් අහන්න කැමති වෙන්නේ කොහොමද මේ වගේ අර්ධ මානවයෝ කොහෙද ඉන්නේ? ඔයාගේ සමාජය තුල අර්ධ මානවයෝ සිටිනවාද? එහෙනම් මේ වගේ අවුරුදු 12 දැරිවියන් විවාහ වීමට අවසර දෙන්නේ කෙසේද? දෙන්න උත්තර. කරුණාකර මේකට දෙන්න උත්තර. ඒ වගේම ශ්‍රී ලංකාවේ නීති පද්ධති ඒ වගේම බලධාරීන්ගෙන් මට අහන්න තියෙන්නේ කොහොමද එක රටේ නීති දෙකක්? අපි කියන්නේ ඒ ස්වාමින් වහන්සේ වරදක් කරලා තියෙනවා නම් තද දඬුවම් ඒකට අවශ්‍ය දඬුවම් දෙන්න කියලා. එසේනම් ඒ ස්වාමින් වහන්සේට දඬුවම් දෙන අතර කොහොමද අපි කතා කරන්නේ අවුරුදු 12ක දරුවන් විවාහ වීමට නීතියෙන් අවසර දෙන්න කියලා? හරියට නිකන් මෙන්න මේ වගේ. හොරෙන් කරොත් වැරදි, පෙනිපෙනි කරොත් වැරද්දක් නෑ කියලා. මේ වගේ දෙයක් නෙවෙයිද මේ කියන්නේ? ඇත්තම කියනවා නම් අපි වැදි යුගය, ගල් යුගය මේ සියලුම අශිෂ්ට සම්පන්න යුගයවල් පසු කරලා ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි ශිෂ්ට සම්පන්න ජන සමාජයක් දියුණු කරලා මිනිස්සු හදලා තියෙනවා. දැන් ලෝකයේම දියුණු වෙමින් යන ශිෂ්ට සම්පන්න මිනිස්සු අතර තමයි අපි මේ ලෝකය හදලා තියෙන්නේ. එතකොට ඔය අශීලාචාරව සිටින්නේ කවුද? අන්තවාදී. අන්තවාදී මුසල්මානුවන් ඔබගේ ජන කණ්ඩායම් වලට අයිති මේ අය විසින් බලහත්කාරයෙන් දැරිවියන් අරගෙන ගිහිල්ලා දූෂණය කරලා මරා දමලා කපලා කොටලා අපි දැක්කා. අපේ ඇස්වලටම මෙහෙ ඉන්නකොටත් අපි මේ දේවල් ඒ කියන්නේ අපිට පෙනි දැක්කේ නැති වුණත් අපි මේ දර්ශන නැරඹුවා. අපි ඒ ස්ථානවලට ගියා. ඒ වගේ සාක්ෂි අපි හැමදේම මේ රටවල් වල ඉඳලා දැන් ඇත් දැකලා තියෙනවා. නිකමට මේ නිකන් ඔහේ මේ පත්තරයක් කියවලා රූපවාහිනියක් බලලා කතා කරනවා නෙවෙයි. එහෙම තියෙද්දි ඔබ කොහොමද අර්ධ මානවයෝ කියලා ඔබේ ජන කොටස් අදත් අවුරුදු 12 දැරිවියන්ව අපිට විවාහ කරලා දෙන්න කියලා කියන්නේ? හරි. දැන් අපිට හඬක් ඇහෙනවා එහෙම නීතියක් තිබුණාට අපි කවදාවත් එහෙම විවාහ වෙලා නැහැ කියලා. අපි කොහොමද ඒක පිළිගන්නේ? ඔබේ සමාජයේ මේ වගේ දේවල් වසන් කරනවා කියලා අපි දැන් දන්නවා. එහෙමනම් නීතියක් තියෙනවා නම් ඕක කවදා හරි සිදු වෙන්න පුළුවන්. එහෙමනම් ඒ නීතිය අහෝසි කරන්න අපි කොහොමද අර්ධ මානව මේ වගේ ශිෂ්ට සම්පන්න යුගයක මේ වගේ අර්ධ මානව ගති ලක්ෂණ තියෙන නීති රීති වලට අපි කොහොමද එක රටක මෙහෙම නීති තියාගෙන ජීවත් වෙන්නේ? මේ වගේ නීති පද්ධති හදාගෙන තියෙන්නේ අර්ධ මානවයන් සිටින ජන කණ්ඩායම් මිසක් ශිෂ්ට සම්පන්න ජන කණ්ඩායම් අතර නොවේ. හොඳින් මතක තබා ගන්න. යුදෙව් ශිෂ්ට සම්පන්න ජන කණ්ඩායම් සිටින මේ ඊශ්‍රායලයේ කිසි දවසක අර්ධ මානව
අශීලාචාර අශිෂ්ට ඔවැනි ඔය වගේ අසික්කිත නීති නැති බවත් සමීරා ඔබේ ජන සමාජය තුළ අර්ධමානව ගති ලක්ෂණ සහ අර්ධමානව ජනතාවකගේ හැසිරීම් නීති පද්ධති ඇති බව හොඳින් වැටහෙනවා. අවුරුදු 12ට දැරිවියක් විවාහ කරගත හැකි සහ ඔබේ පිරිමි පාර්ශවයට භාර්යාවන් කිහිප දෙනෙක් ලබාගත හැකි බවත් අපි හොඳින් දනී. මේවා නොවේද අර්ධමානව ගති ලක්ෂණ. නමුත් යුදෙව්වන්ට ඔබ ඇඟිල්ල දෙක්කර යුදෙව්වන් කොහෙත්ම ඔවුන්ගේ ජන සමාජය තුළ අවුරුදු 12 දැරිවියන් විවාහ කර ගැනීම නීතියට අනුව නැති බවත් ඒ වගේම එක පිරිමි කෙනෙකුට භාර්යාවන් කිහිපයක් ගැනීම කොහෙත්ම ඔවුන්ට නීතියෙන් සම්පූර්ණම තහනම්. ඒ නිසා මේ ජන සමාජයට ඇඟිල්ල දික් කරන එකේ තේරුමක් නෑ. ඔවුන්ට තියෙන්නේ හොඳ ශක්තිමත් නීති පද්ධතියක්. එසේනම් ඔබේ ඇඟිල්ල ඔබේ ජන සමාජයටම දික් කරගන්න එක යහපතකයයි අපි ඔබට කියා සිටිමු. එහෙමනම් ගිහින් එන්න. මම වරුණීස් ට්‍රැවල්. channel එක subscribe කරලා නැති කෙනෙක් ඉන්නවනම් මේ දැන්ම channel එක subscribe කරලා අප හා එකතු වෙන්න. යහපත් ජන සමාජයක් ගොඩනගන්න අප හා එකතු වෙන්න. වරුණීස් ට්‍රැවල්. සුබ දවසක්.